නිමියඳුම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ඔබ සඳහාමයි. හරියට මහන්න, හැඩට අඳින්න, හරිම තැනින් නිවැරදි දැනුම ලබා ගන්න. වසර 28ක් පුරා ගුරු වෘත්තියේ යෙදෙමින් මෝස්තර නිර්මාණ ශ්‍රේෂ්ඨය සඳහා නව්‍යතාවන් එක් කරමින් සුවහසක් දිරිය කාන්තාවන්ට නුගසෙවන ආදී රූපවාහිනී වැඩසටහන් තුලින්ද තරුණී මැහුම් තක්සලාව යන කාන්තා පුවත්පත් තුලින්ද වෘත්තීය දැනුම් සම්භාරයක් ලබා දුන් සම්මානලාභී ප්‍රවීණ මැහුම් හා රූපලාවන්‍ය උපදේශිකා කාන්ති බණ්ඩාරනායක විසින් මෙහෙයවන NBQ level 4 දක්වා විධිමත් පුහුණුවක් සමගින් ඩිප්ලෝමා වෘත්තීය පුහුණු මැහුම් පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භුණා. නව පන්ති ආරම්භය ජූනි මාස මුල සිට සඳුදා මහරගම, අඟහරුවාදා ගම්පහ, බදාදා හෝමාගම, සෙනසුරාදා ගාල්ල, ඉරිදා බොරැල්ල සහ කොට්ටාව මිමි ගැනීමේ සිට පියවරෙන් පියවර ඉතා සරල පැහැදිලි කිරීම සහ පන්තිය තුළම ප්‍රායෝගික පුහුණුව සමග මැහුම් පිළිබඳ කිසිදු දැනුමක් නොමැති ඔබ වෙනුවෙන්ම වයස් සීමාවක් නොමැතිව දැන්ම ලියාපදිංචි වන්න 071 64 80 814 071 61 57 466. ආයිබෝවන්. ඉතින් ඔන්න අදත් මැහුම් තක්සලාවත් සමග එකතු වෙලා ඉන්න හැමදෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් වෙනදට අපි මැහුම් තක්සලාවෙන් කතා කරනවා මැහුම් පාඩම් පිළිබඳ. පාඩම් කොහොමද මැහුම් කරන්නේ? එතකොට ඇඳුම් අහන්නේ කොහොමද කියන දේවල් ගැන. නමුත් අද අපි මැහුම් පාඩමක් නෙමෙයි ඉදිරිපත් කරන්නේ. මැහුම් පාඨමාලාවක් පිළිබඳ. මැහුම් පාඨමාලාවක් පිළිබඳව තමයි අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔබට අද මේ යටතේ මැහුම් පාඨමාලාවන් හදාරන්නට ඔබ සූදානමින් ඉන්නව නම් හොඳ තැනක්, හොඳ ගුරුවරියක් ඔන්න සොයාගන්නට විශේෂයෙන් උනන්දුවක් දක්වන කෙනෙක් නම් ඔන්න ඔබට පුළුවන් මේ සාකච්ඡාව තුළින් ඔන්න ඒ පිළිබඳව දැනුවත් වෙන්න. ඉතින් අපි සමග ඒ පිළිබඳව කතා බහ කරන්නට අද දවසේ එකතු වෙනවා ඇය ප්‍රවීණ මැහුම් නිර්මාණ ශිල්පිනියක්. මම හිතන්නේ ඇය ගැන ඇත්තටම අමුතුවෙන් කියන්නට ඕනේ නැහැ. මොකද එපමණටම ඇය වසර ගණනාවක් තිස්සේ මැහුම් ශිල්පයේ පිළිබඳව සිසුයන් දැනුවත් කළා. මේ වෙන විට වැඩි සිසුයන් පිරිසක් දායාද කළා තියෙනවා මැහුම් ශිල්පයේ පිළිබඳව. ඉතින් ඇය තමයි අද දවසේ මැහුම් තක්සලාව සමගින් අප සමග එකතු වන්නේ. අපි තම තාදරින් ඇයව පිළිගන්නවා මැහුම් තක්සලාවට. ආයිබෝන් ඔබතුමීට. ආයිබෝන්. ආයිබෝන්. ඉතින් කොහොමද කාලයකට පස්සේ අපි හමු වෙන්නේ නේද මේ මැහුම් තක්සලාවට? ගොඩක් කාලයකට පස්සේ. ඔව්. ඉතින් ඇත්තටම කිව්වොත් දැන් අපි මැහුම් පිළිබඳව කතා කරොත් එහෙම අද එය හොඳ ඉතාමත් හොඳ සංරක්ෂකයක් බවට පත් වෙලා තියෙනවා මම හිතන්නේ නේද? මම හිතන්නේ මේ වෙන විට ගොඩ දෙනෙක් මැහුම් ඉගෙන ගන්නෙත් යම්කිසි සංරක්ෂකයාවක් ආරම්භ කළා අමතර ආදායමක් උපයා ගැනීමේ බලාපොරොත්තුයි. මේ වෙන විට මැහුම් ඉගෙනගෙන හොඳ ස්ථාවරත්වයක් ඇති කරගෙන ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා සමහර අය හිතනවා අපිත් මැහුම් ඉගෙනගෙන හොඳ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න ඕනි කියන එක. ඉතින් ඒ අතරේ මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. මම ඒකත් අත විශේෂයෙන් කියන්න ඕනේ. දැන් අපි කිව්වොත් විශේෂයෙන් රූපලාවන්‍ය පැත්තෙන් ගත්තත් මැහුම් පැත්තෙන් ගත්තත් සමහරුන් තුළ හැඟීමක් තියෙනවා මෙන්න මේ දේවල් කරන්නේ මේ අධ්‍යාපන සුසුකමක් නැත්තම් ඒ කියන්නේ වෙන විශේෂ සුසුකමක් නැත්තම් ඒ අයට කරන්න තියෙන දෙයක් තමයි මේ රූපලාවන්‍ය මැහුම් කියලා කියන්නේ කියලා. ඉතින් ඔබතුමිය මොකක්ද මේ පිළිබඳව අදහස් කරන්නේ? ඇත්තට මේක නම් වැරදි මතයක්. වැරදි මතයක් නේද? ඒක මගේ ක්ලාස් වලින්ම ගන්න පුළුවන්. මගේ මහරගම ක්ලාස් එක බැලුවත් විශේෂයෙන් බොරැල්ල ක්ලාස් එකේ යුනිවර්සිටි යන ළමයි ඉන්නවා. ඔව් ඒකට අමතරව ප්‍රොෆෙසර්ස්ලා පවත් ඉන්නවා. ඒ කියන්නේ කතිකාචාර්යවරු ඒ අයත් ලේඩිස්ලා මගේ මැහුම් ඉගෙන ගන්නවා. ඒ යාළගේ වැඩක් කරගන්නේ යාළගේ පවුලේ දරුවන්ගේ ඒ වගේම ඊට අමතරව ඒගොල්ලෝ මොනවා හරි තව වෙනත් ආදායමකට යන්න බලාපොරොත්තු වෙන තමයි. ඒ වගේ අයත් මේ මැහුම් පාඨමාලාවන්ට යොමු වෙන කියලා තමයි ඔබතුමී කියන්නේ. ඔව් අනිවාර්යයෙන්ම ටීචර්ස්ලා ඉන්නවා, ડોක්ටර්ස්ලා පවා ඉන්නවා. සමහරට යාළගේ ජැකට් යාළටම අහගන්න අවශ්‍ය නිසා. ඔව් අපිට දෙකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මේ මැහුම් කියන දේ එක්තරා පිරිසකට විතරක් නෙමෙයි හැම කෙනෙකුටම අවශ්‍ය වෙන දෙයක්. ඒ වගේම මෙතනදී විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ මැහුම් කියන දෙයට අධ්‍යාපන සුසුකමක් වෙන සුසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේමයි ඉතින් අධ්‍යාපනයේ අපිට අංක 1 අධ්‍යාපනය අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊට අමතරව අනිවාර්යයෙන්ම වෘත්තීය හැකියාවක් තියෙන්නම ඕනේ.
මම නම් කියන්නේ හැකියාවෙන්ද මොන හරි මැහුම් පිළිබඳ මොන හරි කිසියම් පළපුරුද්දක් ඔව් මම පිළිබඳ හෝ රූපලාවන්‍ය වෙනද ළමයි IT ඉගෙන ගන්න. ඒ වගේ විශේෂයෙන් මේක ඉගෙන ගන්නත් ඕනේ. අර කවුරුත් කරන විදිහට නෙමෙයි තමන්ගේ ඇඟේ තියෙන්නත් ඕනේ. ආසාව තියෙන්නත් ඕනේ. තමන් තුල නිර්මාණශීලී හැකියාව තියෙන්නත් ඕනේ. අර ගුරුවරයා කියන දේම නෙමෙයි. තමන්ගේ නිර්මාණශීලීපත් එකතු කරන් කරන්න පුළුවන්. අපි කියලා දෙන දේ ඒගොල්ලෝ වෙනස් කරලා තවත් අලුත් නිර්මාණ එයාලා කරනවා. ඔව්. හරි. දැන් මම මේ ඔබතුමෙන් අහන්න හදන්නේ ඔබතුමියගේ මේ පාඨමාලාවන් පිළිබඳව. මොකද මේ වෙන විට දැන් මහුම් ඉගෙන ගන්න අය ගොඩක් වෙලාට හිතනවා මොන වගේ මහුම් පන්තියකටද අපි යන්න ඕනේ. හොඳ ගුරුවරියෙක් කවුද? අපිට මේ තැන් වලට ගියාම අපිට ඇත්තටම මහුම් ගැන හොඳ දැනුමක් ලැබෙයිද? නැත්නම් අපි ගෙවන මුදලට අපිට සාධාරණයක් ඉෂ්ට වෙයිද? අපිට හොඳ දැනුමක් ලැබෙයිද? ඔන්න ඔය දේවල් හිතනවා මහුම් පන්තියකට යන්න කලින්. ඉතින් ඇත්තට මේදි කියන්නේ ඔබ එහෙම හිතනව නම් ඔන්න ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් පන්තියක් තමයි මේ කාන්ති බණ්ඩාරනායක මහත්මිය මෙහෙවන මහුම් පාඨමාලා. මොකද අපි මේ පිළිබඳව හොඳටම දන්නවා. මොකද ඇයගෙන් දැනුම ලබා ගන්නවා කියලා කියන්නේ ආපහු වෙන කිසිම තැනකට යන්න අවශ්‍ය නැහැ. මොකද ඇය ඒම කාල සීමාව තුළ හොඳ දැනුමක් දීලා තමයි එම කියන්නේ සිසුවියන් එළියට දාන්නේ. ඉතින් ඒක නිසා ඔන්න ඔබ හොඳ තැනක් හොයනවා නම් හොඳ ගුරුවරියක් හොයනවා නම් ඔන්න යන්න හොඳම තැනක් තමයි. හොඳම ගුරුවරියක් තමයි කාන්ති බණ්ඩාරනායක කියලා කියන්නේ. ඉතින් කාන්ති මහත්මිය අපිට කියන්නේ දැන් ඔබතුමිය දැන් මේ වසර නවතම පාඨමාලාවන් පටන් ගන්නට මේ දවස්වල මේ සූදානමින් ඉන්න මත ඉතාමත් කලබලකාරී බවක් තියෙනවා. මොකද සමහරකට කතා කරන්න වෙලාවකුත් නැහැ. කොගොල් එකක් දීලා විස්තර අහගන්න වෙලාවකුත් නැති තරමට ඉතාම කාර්ය බහුල වෙලා. මොකද මේ ඇගේ පාඨමාලාවන් නිසා. ඉතින් අපිට කියන්න දැන් ඔබතුමීගේ පාඨමාලාවන් ආරම්භ වෙන්නේ දැන් අලුත් පාඨමාලාවන් කවදද ආරම්භ වෙන්නේ? ජුනි මාස තමයි. ජුනි මාස පළවෙනිදා සිට තමයි නව පන්ති ආරම්භ කරන්නේ. නව පන්ති ආරම්භ වන්නේ. එතකොට මේ පන්ති ඔබේ පාඨමාලාවට මොනවද සාමාන්‍යයෙන් අයත් වෙන අංශ මොනවද? දැන් අපිට ගත්තොත් සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට කැමති සාරි හැට්ට, සමහර අය ළමා ඇඳුම්, සමහර අය විවිධ ඇඳුම් මෝස්තර. ඉතින් මේ වගේ විවිධත්වයෙන් යුතුව මේ පාඨමාලාව හදාරන්න පෙළඹෙන අය ඉන්නවනේ. ඒතකොට දැන් ඔබතුමියගේ මේ මාස 10ක කාල සීමාවක් කියලා කිව්වා. මේ මාස 10 කාලය තුල මේ පාඨමාලාවට අයත් වෙන අංග මොනවද? මගේ ඩිප්ලෝමා පාඨමාලාවට ළමා ඇඳුම්, හවුස් කෝට්, කිව්ලට්, ලේඩිස් පැන්ට් සියල්ලක්ම එතකොට ගවුන් ගත්තොත් ඒක විශාල පරාසයකට යනවා. බ්ලවුස් ගත්තත් ඒ වගේ. ඒ සෑම අපි බේසික් බ්ලවුස් එක කළාන් පස්සේ ඒ ආශ්‍රිතයෙන් අපිට ගොඩාක් නිර්මාණ කරන්න පුළුවන්. බේසික් බ්ලවුස් එක කළාන් පස්සේ අපිට ගවුන් හරිම ලේසි. එතකොට ඒ වගේම තමයි සාරි ජැකට් එක. අනිවාර්යයෙන්ම මම විනාඩි 10කදී සාරි ජැකට් එක කපලා පැයක් යන කලින් මසානිම කරගැනීමේ හැකියාව ලබා දෙනවා. මම හිතන්නේ ඒක හොඳ ආරංචියක්. මොකද දැන් වැඩි දෙනෙක් මම හිතන්නේ කාර්යාල වලට යන අය ඒ වගේම ගොඩක් තරුණයන් එහෙම සාරි හැට්ටිය ඉගෙන ගන්න ලොකු කැමැත්තක් දක්වනවා. එතකොට මේගොල්ලන් තමයි කියන්නේ මේ අපිට සාරි හැට්ටිය ඉගෙන ගන්න හොඳ තැනක් ඕනේ. හොඳ තැනක ගිහලා ඉගෙන ගන්න ඕනේ කියන එක. එතකොට ඔබතුමියගේ පාඨමාලාව තුළ මේ සාරි හැට්ටිය පිළිබඳව සුවිශේෂී දැනුමක් ලබා දෙනවා. ඒ කියන්නේ පැයකින් හැට්ටයක් කපලා වහන්න පුළුවන්. මසා ගැනීමේ හැකියාව ලැබෙනවා. ලබා දෙනවා. එතකොට ඒකම අර අනිත් ඇඳුම් ටිකත් ඔක්කොම ඒවත් පාඨමාලාවට අයත් වෙනවා. ළමා ලදරු ගැහැණු පිරුණි සියලුම පාසල් ඇඳුම් හැමදේම අපේ කෝස් එකේ තියෙනවා. කොහොමද කොටස් 150කට වැඩිය තියෙනවා මගේ පාඨමාලාව තුළ. ඉතින් ඒ කොටස් ටික අපි ප්‍රායෝගිකව පැට්‍රිකලි ක්ලාස් එකේ ඔක්කොම කපලාම අහනවා. ඉතින් ඊට පස්සේ කිසිම බයක් වෙන දෙයක් නැහැ. ඒගොල්ලෝ පාඨමාලාව නිමා වෙනකොට යාලට බය නැතුව ස්වයංරක්ෂක වශයෙන් මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව දැන් ඇවිල්ලා දවස් 2යි පළවෙනි දවසේ කරපු ඇඳුම පවා ඔන්ලයින් බිස්නස් කරන ළමයි ඉන්නවා ඒක ඉගෙනගෙන. ඒතකොට ඒ ආශ්‍රයෙන් මේගොල්ලෝ මගේ ක්ලාස් ෆීස් මගේ ගාස්තු ගෙවන්න එයාලගේ ගමන් වියදම් ඉගෙන ගන්න ගමන් ඒගොල්ලෝ පොඩි ස්මෝල් බිස්නස් කරනවා. හරි. එතකොට දැන් ওই පාඨමාලාව දැන් අපි ඔබතුමිය කරන මාස 10 කාල සීමාවක දැන් මේ මාස 10 කාල සීමාව තුල අපි කිව්ව සියලුම ඇඳුම් මේකට අයිති වෙනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් මාස 10ක් තුල කියන්නේ සතියකට සාමාන්‍යයෙන් කොච්චරද පන්තියට පැවැත්වෙන්නේ? මගේ සතියකට එක දවසයි, මාසෙකට දවස් 4යි, මාස 8යි. මාස 8. එතකොට දැන් දවසට පන්ති කාල සීමාව වෙලාව? ගොඩක් ක්ලාසස් තියෙන්නේ මගේ උදේ 9 ඉඳලා දවල් 12 මාර දක්වා. ඉරිදට විතරක් මගේ හවස ක්ලාස් එකක් තියෙනවා බොරැල්ලේ තිලකරත්නාරාමේ. ඉරිදා උදේ කොට්ටාවේ තියෙනවා. හවස බොරැල්ලේ තියෙනවා. දැන් මම මේ එන්න හදන්නේ එතෙන්ට. දැන් ඔබතුමිය දැන් අපි පන්ති වලට අයත් වෙන දේවල් පිළිබඳව අපි කතා බහ කරා. ඉතින් එතකොට දැන් ගොඩ දෙනෙක් දැනගන්න ඇති. අනේ මේ මිස්කින් ඉගෙන ගන්න අපි කොයි පැත්තටද යන්න ඕනේ? අපේ පැත්තටත් මේ මිස්සයිලා පන්ති කරනවද කියන ඔන්න ප්‍රශ්නේ මතුවෙන්නේ නැති. ඔන්න දැන් අපි අහන්න හදන්නේ ඒ ගැන. දැන් ඔබතුමියගේ මේ මහුම් පාඨමාලාව
මේ පවත්වන්නේ කුමන ප්‍රදේශවලද? මගේ මහරගම තියෙනවා සඳුදට. අඟහරුවාදා මහරගම කොහෙද තියෙන්නේ සඳුද? මහරගම ඔසිස් එකේ. මහරගම ඔසිස් එකේ තියෙනවා. ඊට පස්සේ 9 ඉඳලා දවල් 12:00 දක්වා හරි. අඟහරුවාදා සහස්‍රා ගම්පහ LOLC එක ළඟම තියෙන්නේ ෆිනෑන්ස් එක ළඟ. බදාදා හෝමගම විදෙස හෝමගම සතස එකමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ සෙනසුරාදා මම ගාල්ලේ විද්‍යාලෝක පිරිවනේ විද්‍යාලෝක විද්‍යාලය බෝයි ස්කූල් එකට අල්ලපු ගොඩනැගිල්ල තමා විද්‍යාලෝක පිරිවන. ඉරිදා උදේ මං කොට්ටාවේ ඉන්නවා. හවස බොරැල්ලේ. හරි. ඔන්න ඉතින් ඔය වගේ ඔය පළාත්වල ඉන්න ඔබට පුළුවන් කාන්ති මහත්තයා හම්බ වෙලා ගිහිල්ලා මේ පන්තියට සහභාගී වෙලා මම පාඨමාලාවන් හදාරන්න. ඉතින් අමතක කරන්න එපා මේ අවස්ථාව මගහැර ගන්නත් එපා. මොකද මේ පන්ති පැවැත්වෙන පාඨමාලාවන් පැවැත්වෙන කාල සීමාවන් තුළ අනිවාර්යෙන් ඔබ ඒ කියපු ප්‍රදේශවල ඉන්නව නම් ඔබට පුළුවන් ඔන්න ගිහිල්ලා ඉගෙන ගන්න. අපි දැන් නැවතත් ඒ ප්‍රදේශ කියමු ගම්පහ. ඔව් මහරගම හෝමගම ගාල්ල බොරැල්ල විතින් තියෙනවා. ඔව් ඉතින් මේ පිළිබඳව මේ පන්ති පැවැත්වීම පිළිබඳව තවදුරටත් වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන්. අපි තිරේ ක්‍රිස්ටියානා මෙතුමියගේ දුරකථන අංකය. ඒකෙන් ඔබට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. කාන්ති මහත්මිය දැන් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මොකද දැන් අපි ගොඩාක් පාඨමාලාවන් කරද්දී NVQ level 4 NVQ පිළිබඳ බලාපොරොත්තු වෙනවා. මොකද දැන් ඒක ඊටාම වැදගත් අත්‍යවශ්‍යම සුදුසුකමක් බවට පත් වෙලා තියෙනවා මේ පාඨමාලාවන් පිළිබඳව. දැන් මහුම් පැත්තෙන් ගත්තත් NVQ level 4 පිළිබඳව ගොඩක් අය අහන අපිට NVQ එකට සම්බන්ධ වෙන්න පුළුවන් දෙයකට ඉන්න පුළුවන්ද කියන එක. එතකොට දැන් ඔබතුමියගේ මහුම් පාඨමාලාවන් මේ NVQ level 4 හරහා පුහුණු වීමක් ලබා දෙනවද? කොහොමද ඒ කටයුත්ත කරන්නේ? ඔව් මෙහෙමයි. දැන් මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන මගෙන් ඇහුවත් පංගුවක් ලබා මට කෝල්ස් කරලා අහනවා මට මෙහුන් ගැන කිසිම දැනුමක් නැහැ. ඉතින් මම ආවොත් මට ප්‍රශ්නයක් වේද? ඒතකොට මම ඒගොල්ලන්ට කියන ඔයගොල්ලෝ සල්ලි දීලා ඉගෙන ගන්න. සල්ලි දීලා ඉගෙන ගන්න. ඔයගොල්ලෝ දන්නේ නැති නිසා. බය නැතුව එන්න. මැෂින් එකක් අල්ලලා නැති වුණත් මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මෙහුන් ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට උනත් ඔබට මෙහුන් පිළිබඳව කිසිම දැනුමක් නැත්තම් ඔබ සමහර විට චකිතයක් ඇති වෙන්න පුළුවන්. අනේ මට මේ මෙහුන් පන්තියට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් නේද? මම අනිත් ළමයි අතරේ මාව කොන් වෙයිද? මට කරගන්න බැරි වෙයිද? මිස්සුනත් මං ගැන මොනවා කියයිද? කුසල්ලි අපතේ ඇයිද? ඔන්න ඔයගේ ප්‍රශ්න තියෙනවා. එතකොට මං ඔන්න ඔය දැන් මේක මං අවස්ථාවක් කරගන්න ඔබතුමියගෙන් අන්න ඒකට උත්තරයක් ගන්න. ඔව් ඒකයි මං කියන්නේ. ඉතින් මැෂිමක් අල්ලලා නැති උනත් ප්‍රශ්නයක් නෑ. ඒත් පළවෙනි දවසේ කරන ඇඳුම අනිවාර්යයෙන්ම යට ගෙදර ගිහලා තව කෙනෙකුගේ මෙෂර්මන්ට්ස් අරගෙන තනියම කපලා මහන්න. ඒ හැකියාව දැනුම දීලා තමයි මම ක්ලාස් එක නිමා කරන්නේ. ඔව් ඒ කියන්නේ මූලික දැනුමක් තිබුණ නැහැ කියන එක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මම ගැන කිසිම දැනුමක් නැහැ කියන එකත් ප්‍රශ්නයක් නැහැ. නෑ මෙෂර්මන්ට් කල්ලලා නැති උනත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න අන්න ඒ නිසා දැන් සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා. වගකීම් බාර ගන්න. එහෙනම් බය වෙන්න එපා. මොකද ගුරුවරිය කියනවා නම් සම්පූර්ණ වගකීම් බාර ගන්නවා කියලා ඔබ තුල මහුන්ට හැකියාවක් නැත්තම් මෙෂර්මන්ට් පා ගන්න බැරි නම් මහුන් ගැන කිසිම දැනුමක් නැත්තම් ඔන්න බය වෙන්න එපා. එහෙමනම් යන්න අපේ කාන්ති බණ්ඩාරනායක මහත්මිය ළඟට ඇගේ පන්තිය තුල ඔබට මුල ඉඳලම මහුන් ගැන A to Z ඉඳලා හැම දෙයක්ම කියලා දෙන්න, ඒ පුහුණුව ලබා දෙන්න කාන්ති මහත්මිය සූදානමින් ඉන්නවා. එතකොට කාන්ති මහත්මිය දැන් අපි දැන් මාස 10ක්නේ පාඨමාලාව. එතකොට මේ මාස 10 පාඨමාලාව අවසානයේ මේ සිසුවියන්ගේ දැනුම කියන්නේ පරීක්ෂණයට ලක් කළා මොන හරි ඩිප්ලෝමා ප්‍රදානයක් සහතික ප්‍රදාන උත්සවයක් සිදු කරනවද? ඔව් අනිවාර්යයෙන්ම මම ඩිප්ලෝමා සර්ටිෆිකේට් එක ලබා දෙනවා. ඊට අමතරව ග්‍රැජුවේෂන් එක. ඉතින් උගක් අයට ඒක සිහිනයක්නේ යුනිවර්සිටි ගිහිල්ලා ගන්න බැරි වුණ ග්‍රැජුවේෂන් ෆොටෝ එකක් ඒක මගෙන් ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ලබා ගන්න පුළුවන්. ඔව් ඒක නිකන් නෙමෙයි. එයාලට ඒ දැනුමත් එක්ක තමයි ඒක එයාලට ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම ඒ NVQ level 4 දක්වා අවශ්‍ය හැකියාව දැනුම මගෙන් ලැබෙනවා. බය නැතුව ඒගොල්ලන්ට NVQ එක්සෑම් එකට ගිහිල්ලා ෆේස් කරන්න ලියන්න පැට්‍රිකලි ඒගොල්ලන්ට ඒ පුහුණුවත් ලබා දෙනවා. පුහුණුව ලබා දෙනවා. ඉතින් ඒ කියන්නේ යාලා ඕනම ඇඳුමක් ලෝකේ දකින ඕනම ඇඳුමක් යාලට කපන්න මහන්න ඕනම ඩිසයින් එකක් නිර්මාණයක් කරන්න ඒ හැකියාව දැනුම ලැබෙනවා. හැකියාව ලැබෙන ඔබතුමියගේ පාඨමාලාව තුල. ඉතින් ඒ නිසා මට බය නැතුව ග්‍රැජුවේෂන් එකක් යාලට දෙන්න පුළුවන්. ඊට අමතරව NVQ level 4 දක්වා අවශ්‍ය හැකියාව දැනුම ලබා දෙනවා. ඔව් දැන් සමහර අය හිතන්න පුළුවන් අපි දැන් මේ මහුම් පාඨමාලාව කරාට පස්සේ අපිට කියලා තනියම
මම ව්‍යාපාරය පටන් ගන්න පුළුවන් වේද මේ දැනුම තුල කියන එක. ගොඩක් අය සමහර අය කියන දේත් මම ඉගෙන ගත්තා. නමුත් අපිට තාම හිත මහා ගන්න බෑ. තම අපි දැන් පටන් ගන්න තාම හම්බුනේ නැහැ කියන එක. ඉතින් ඔන්න ඔය මේකත් අපිට ගොඩක් අයට අහන්න ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමීගේ අදහස මොකක්ද? ඔව් ඒකට හේතුව ඉතින් අපි දැනගන්න ඕනේ අපි යම් කිසි මුදලක් ඕනම කෙනකින් ගත්තොත් ඒකට සාධාරණ ඉෂ්ට කරන්න. ඒක හරියට ඒ කෙනාට වෙනවා නම් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ඉතින් හුඟක් ළමයිට ඒකයි තියෙන්නේ. ඉතින් පංගුවක් අය ඉගෙන ගත්තට එයාලට එකෙන් ස්ථාවරයකට එන්න තමන්ගේ වදයක් හරියට කපාගෙන මහන්න ඒ හැකියාවක් නොලැබෙනවා. ඒක ඒ ඉගෙන ගන්න ගුරුවරයාගේම වරදක් නෙමෙයි. ළමයාත් ඒක දැනගන්න ඕනේ. ඒකට කැපවීමෙන් උනන්දුවෙන් උත්සාහයෙන් ඉතින් ඒ වගේ ජීවිතේ ජයගත්ත ළමයි මම දන්නේ කොච්චරයිද කියන එක. සමහරවිට මගේ පේජ් එකට ගිහිල්ලා බැලුවොත් ඔය ළමයි කතා කරන ඒවත් තියේවි. ඒක අහන්න ඕගලන්ටත් පුළුවන්. ඉතින් දැනට මේ ක්ලාස් එනින් ගමන් ඇත්තටම මේ මංජුලා මිස් මම කියන්නේ මගේ ක්ලාස් එන ගමන් ඒගොල්ලෝ ව්‍යාපාර පටන් අරන් බෝඩ් දාගෙන. ගෙදර බෝඩ් දාගෙන ව්‍යාපාර පටන් අරගෙන. ඉතින් මොනවා හරි දෙයක් නැද මට ටක් ගාලා නොතේරෙන තැනක් ආවොත් මොකද තව ඒගොල්ලෝ ඉවර නැහැනේ අංග සම්පූර්ණ නැහැ. මට ටක් ගාලා කෝල් එකක් අරන් කියනවා. ඊපස්සේ මම වීඩියෝ කෝල් එකක් අරගෙන එයාට ඉතින් ඒක කරන හැටි කියලා දීලා ඉතින් එයා කොහොම හරි මේ ඒ ගවුම හරි ඇඳුම හරි පාටි ෆ්‍රොක් එක හරි ඒ කස්ටමර්ට දෙනවා. ඉතින් කවදාවත් ඉතින් ඒ ළමයි ඊට පස්සේ මට තෑන්ක්ස් කරනවා. මේ අනේ මිස් මට කිසි ප්‍රශ්නයක් ආවේ නැහැ. ෆිටෝන් එක ලස්සනට තිබුණා මිස්ටර් ගොඩක් පිං සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම ඒක තමයි මම සල්ලි වලට වඩා මම ලැබෙන තෘප්තිය. තෘප්තිය අනිවාර්යයෙන්ම. ඉතින් දැන් ඇත්තටම දැන් අර මෙතුමිය කිව්වා මචං ඔබට ඒක වටහා ගන්නට ඇති. අපි යම් දෙයක් ඉගෙන ගන්නකොට ඒ දේ අපි ගුරුවරී ඉගැන්වූ පමණින් විතරකුත් නෙමෙයි. ඔබ ගිහිලා පන්තියට සල්ලි ගෙවලා කියන එක විතරකුත් නෙමෙයි. Taman තුල මේකට උනන්දුව තියෙන්න ඕනේ. කැපවීම තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැතුව අන්තිමේදී හරියට ඒ දැනුම ග්‍රහණය කරගත්තේ නැත්නම් ගුරුවරිට දොස් කියලා වැඩකුත් නැහැ, පන්තියට දොස් කියලා වැඩකුත් නැහැ. වරද්ද තියෙන්නේ කොතනද? අන්න ඒක පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මොකද අනිවාර්යෙන් ඔබේ උනන්දුව කැපවීම තියෙනම් ඔබගේ යම්කිසි අරමුණක් එල්ලයක් තියෙනවා නම් මම මේ මිස් යටතේ මහොන් ටික ඉගෙනගෙන මගේ කියලා ව්‍යාපාරය පටන් ගන්නවා කියන එක ඔබ අනිවාර්යෙන්ම ඒ දේ කරනවාමයි. මොකද මේ ලබා දෙන දැනුමත් එක්ක ඒ දේ ඔබ කරයි. එතකොට දැන් මේ මෙතුමිය කිව්වා දැන් ඔබ මොන හරි මහොන් පාඨමාලාව ඉවරුනන් පස්සේ හරි මොනවා හරි ඔබට යමගේ දෙයක් පටන් ගන්නකොට මොනවා හරි ගැටලුවක් මතුවුනොත් දැන් කාන්ති මහත්මිය කියනවා ඒක මේ කතා කරොත් ඒ ගැනත් උපදෙස් දෙන්න පුළුවන් කියලා මම ඒකත් ඔබට ඉතාමත් වටිනා ආරංචියක් වේවි. කාන්ති මහත්මිය තව දෙයක් මම අහන්නම්. ඒක තමයි දැන් අපි කලින් දැනගෙන තිබුණා ඔබ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් කියලා. මොකද මේ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙලා ඉන්න එකත් මම එකත් එක්ක එක්තරා සම්බන්ධතාවයක් තියෙනවා. මොකද අපි කියමු දැන් මනමාලියෙක් ඇඳුනොත් මනමාලියෙන් ගැඳුම්. එතකොට වෙන රූපලාවන්‍ය පිළිබඳ අය ගැඳුනොත් මේ මම එක සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට ඔබ මම මේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට කටයුතු කරේ කොහොමද? ඔබගතලේට රෙසකී ස්ටෙප්ටි රඹපැල්ල මහත්මිය යටතේ තමයි මම ඉගෙන ගත්තේ. කියන්නේ මම A levels එකල ඉවරුණෙන් පස්සේ මම කෙලින්ම ගෙදර නිකන් හිටියේ නෑ. මගේ අම්මා මාව එක පාඨමාලා වලට යොමු කළා. මම ෆොටෝග්‍රැෆි කළා. එතකොට ටයිපින් ෂෝට් හැන්ඩ් ඉස්සර කම්පියුටර් නෙමෙයි තිබුණේ ටයිපින් ෂෝට් හැන්ඩ්. ඉතින් ආස හිතෙනවා ඒක මතක් වෙනකොටත් ඒ ටයිපින් ෂෝට් හැන්ඩ් කළා. එතකොට බියුටිෂන් කළා. මම මහුන්නම් පාඨමාලාවක් වශයෙන් හදාarලා නැහැ. මොකද මගේ ගෙදර පොඩි ගාමන්ට් එකක් තිබුණා. අපේ අම්මා ඒ ශාස්ත්‍රී තමයි නියලුනේ. ඉතින් ඒක තමයි මම ඉස්කෝලේ 6 වසරේදී අපිට ඉස්සර දෙනවනේ ලහුන් තිබුණානේ. ඔව් සෞන්දර්ය තාක්ෂණික කියලා දෙක. දැන් නැත්නම් මේවා තියෙන්න ඕන දේවල්. එතකොට මම තෝරගත්තේ මහුන්. තාක්ෂණය යටතේ සෞන්දර්ය විෂය යටතේ නැටුම් ඉගෙන ගත්තා. ඉතින් ඒ මට තාම මතකයි මම ඉස්සෙල්ලාම ආපු ලෝගෝ ඇටි කියලා තමයි අපිට ඒ කාලේ ඉස්සෙල්ලාම කරන්නේ. ඉතින් එතනින් තමයි මම පටන් ගත්තේ. ගෙදර දැන් මම අපේ ගෙදර තිබුණා කියලා මට ඉතින් වැඩි එකට මට ඉතින් ඉස්කෝලේ වැඩත් එක්ක මට ඒව බැලුන්නේ නැහැ මට. ඒ වුණාට ඒක ඉතින් අම්මගෙන් එන මට හිතෙනවා ඉතින් මට ඒක දැනුමක්. ඉතින් ඇත්තෙන්ම මම දැනටත් අම්මට ඒකට හරි ගෞරව කරනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වගේ හිටපු කාන්ති මහත්මිය මහුන් ශිල්පිනියක් මහුන් කලාවට පිවිසෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඔබ තුල තවත් සාජ හැකියාවන් තියෙන්නට පුළුවන්. මේ සාජ හැකියාවන් එක්ක ඔබට පුළුවන් තවත් හැකියාවන් ඔබට එකතු කර ගන්නට පුළුවන්. ඒක තමයි
මැහුම් ශිල්පය කියන්නේ ඔබ හිතන්න එපා කිසිම අධ්‍යාපනයක් නැති කිසිම වැඩක් නැතුව ගෙදර ඉන්නට කරන්න පුළුවන් දෙයක් කියන එක. අනිත් එක මේකට කිසිම වයස් සීමාවක් නැහැ. අධ්‍යාපන සුදුසුකම් මොකුත් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ ඔබේ තියෙන දැනුම තියෙනවා නිර්මාණශීලී හැකියාව තියෙනවා. ඔන්න ඔබටත් බලන්න මැහුම් ඉගෙන ගන්න කිසිම මූලික දැනුමක් අවශ්‍යත් නැහැ. මැෂින් පා ගන්න බෑ කියන එකත් අවශ්‍යතාවයක් නැහැ. එතකොට කාන්ති මහත්මිය දැන් ඔබේ පාඨමාලාවන් දැන් අපි කිව්වා ජූනි වල පටන් ගන්නවා. ඒක ඔබට පුළුවන් ජූනි මාසයේ තුලම අයට කතා කරලා ඒ දුරකථන අංකයට කතා කරලා ඒ පන්ති පවත්වන තැන සහ ඒ පවත්වන වේලාවන් පිළිබඳව ඔබට කිසියම් දැනුවත් වීමක් වෙන්නටත් අවස්ථාව තියෙනවා. එතකොට දැන් මේ ක්ලාස් වලට සහභාගී වෙන අය සාමාන්‍යයෙන් මොනවාද ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ ගේන්න ඔබතුමී පන්ති සහභාගී වෙනකොට පළවෙනි දවසේ අවශ්‍ය ශීලොම දේවල් මම ඒගොල්ලන්ට සපයනවා. ඉතින් ඒතකොට මම පිටු 200ක CR කොට රූල් පොතක්, පෑනක්, පැන්සලක්, කඩි රූලක්, ටේප් එකක් ඔය බඩු ටික විතරයි ගේන්නේ කියන්නේ. ඉතින් අර පංගුවක් අය ඕනේ මෙහම ක්ලාස් යන්න බයයි. හැමදාම රෙදිගෙන යන්න ඕනේ පාඨමාලාව අවසන් වෙනකොට ලොකු වියදමක්. ඔය ඕක නෑ එහෙම ලොකු වියදමක් නැහැ මගේ පාඨමාලාවේ. තව එක කාරණයක් තමයි දැන් මේ පාඨමාලාවට සම්බන්ධ වෙද්දී මම හිතන්නේ සමහර වෙලාවට රැකියාවන් කරන ශාස්ත්‍රයේ ඉන්න අය සම්බන්ධ වෙන්න පුළුවන් රැකියාවක් නොකර. ගෙවල් වල ගෘහණියන් වශයෙන් ඉන්න අයත් මෙම ඉගෙන ගන්න යොමු වෙන්න පුළුවන් කිසියම් දෙයක් ආරම්භ කිරීම බලාපොරොත්තු වෙන. මේ අය හිතන්න පුළුවන් දැන් සාමාන්‍ය පාඨමාලාවට අපි යොමු වෙනකොට පන්තිර එනකොට ඒ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන්න ඕනද නැත්නම් කොටස් වශයෙන් ගෙවීමේ පහසුකමක් තියනවද කියන එක. එතකොට ඒ පිළිබඳව ඔබතුමිය මොකක්ද දෙන පිළිතුර? ඔව් මගේ පාඨමාලාවට මුල් දවසේ තමයි මාසික මුදල ගන්නේ. ඊටු ටික මාසයක් ගන්න මාස 10 ඇතුළත ගෙවාගෙන යන්න පුළුවනි. පුළුවන්. ඊටු ටික මාසයක් ගන්න මාස 10 ඇතුළත එක ගෙවාගෙන යන්න පුළුවනි. හරි. එතකොට දැන් ඔන්න ඔය විදිහට තමයි දැන් මේ කාන්ති මහත්මියගේ පාඨමාලාවන් පැවැත්වෙන්නේ. ඔබට මේ පිළිබඳව මොනවා හරි තවත් වැඩි විස්තර මේ පාඨමාලාවන් පිළිබඳව දැනගන්නට අවශ්‍ය නම් ඔන්න ඒකට ඔබට අවස්ථාව තියෙන. අනිත් එක තමයි අපි කියන දෙයක් ඉගෙන ගන්න. වයස ප්‍රශ්නයක් නෑ. මොකද වයස කියන්නේ ඉලක්කම් දෙකක් විතරයි කියලා. සමහර අය තුළ අපි දැන් දන්නා ඉන්නවා සමහර කාන්තාවන් ඉන්නවා මැදිවි කාන්තාවන් පවා ඉන්නවා. නමුත් මේ වයස නිසා අපිට මේ වයස තමයි අපි මේ පන්තියට ගණීද අනිත් තරුණ ළමයි අතරේ අපි ඉගෙන ගන්න ගියොත් එහෙම අපිට මොන හරි කියන්නේ අපි හැල්ලියකට ලක් වෙයිද කියන එක තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මම ඉගෙන ගන්න ඒ වගේ අයටත් අවස්ථාව තියෙනවා නේද පන්තියට? ඔව් වයස් සීමාවක් නැහැ. අවුරුදු 16 දැන් O level කරලා එක්සෑම් ලියලා රිසල්ට් එනකොට ක්ලාස් වෙන ළමයි ඉන්නවා. ඒ අතරතුර රිසල්ට් ආවෙන් පස්සේ ඒගොල්ලෝ ක්ලාස් එකට එනවා. ඒ ලෙවල් කළත් ඒ වගේ. ඒ වගේම විශ්‍රාමික ගිය ටීචර්ස්ලා, නර්ස්ලා ඉතින් ඔය වගේ අය පවා ඉන්නවා. විශේෂයෙන්ම බොරැල්ල ක්ලාස් එකේ ඔරිචුවේ ආර්යා ළමා රෝහලේ නර්ස්ලා ඒ ජෙනරල් හොස්පිටල් එකේ ඒ වගේ ගොඩක් අය ඉන්නවා. ඔව් ඒ කියන්නේ ඉතින් ඔබ නිසා වයස ප්‍රශ්නයක් කරගන්න එපා වුණ ඉගෙන ගන්නව නම් හොඳම පන්තියක් තමයි හොඳම ගුරුවරියක් තමයි කාන්ති බණ්ඩාරනායක මහත්මිය කියලා කියන්නේ. ඉතින් අනිත් එක තමයි අපි දැන් මේ පාඨමාලාවේ තියෙන විශේෂත්වය තමයි මොකද දැන් අපි සමහර විට සාරි හැට්ට පිළිබඳව නම් ඔබ පාඨමාලාවක් කරන්නේ ඒ පාඨමාලාව සාරි හැට්ට පිළිබඳව විතරයි. ළමා ඇඳුම් පිළිබඳව විතරයි. විවිධ ඇඳුම් තියෙන මේ පාඨමාලාව තුළ හැම ඇඳුමක්ම විවිධ ඇඳුම් පිළිබඳව පුහුණුව ලබා දෙනවා මේ මාස 10 කාලය තුළ. සාරි හැට්ට ළමා ඇඳුම් එතකොට පිරිමි ඇඳුම්ත් කරනවා කියලා කිව්වනේ. එතකොට මේ හැම දෙයක්ම මේ මාස 10 කාල සීමාව තුළ ඔබට පුහුණුව ලබා දෙනවා. ඒ කියන්නේ එක දෙයකට කොටු වෙලා නෙමෙයි. එක පැත්තකට කොටු වෙලා නෙමෙයි. ඔබ එතකොට මේ දැනුම ලබා ගන්නේ මේ මහුම් පාඨමාලාවන් තුළ ඔබට සුවිශේෂී වන්නේ ඒ දැනුම හැම ඇඳුමක්ම නිර්මාණය කිරීමේ දැනුම මෙතුමිය ලබා දෙනවා. අනිවාර්යයෙන්ම මෙතුමිය සහතික වෙනවා ඔබ මේ පාඨමාලාව අවසානයේ ඔබ මහුම් ගැන හොඳ දැනුමක් තියෙන ඒ වගේම ඔබට ස්වයං රැකියාවකට යොමු වීමට පුළුවන් තරමේ දැනුමක් පුහුණුවක් මේ පාඨමාලාව තුළ ලබා දෙනවා කියලා. මං හරි නේද? හරි. හරි. ඔන්න එතුමිය දැන් සහතික වෙලා තියෙන්නේ අපේ මහුම් තක්සලාවට ඇවිල්ලා ඔන්න දැන් පොරුන්දු වෙලා තියෙන මේ පාඨමාලාව තුළ මේ වගේ දැනුමක් ලබා දෙනවා කියන එක. ඉතින් කාන්ති මහත්මිය දැන් අපි අවසාන වශයෙන් අපි අහමු. දැන් මහුම් ඉගෙන ගන්න ලොකු පිරිසක් දැන් යොමු වෙනවා. දැන් මොකද දැන් බලනකොට ගොඩක් අය දැන් මේ කෙරේ උනන්දු දක්වන පිරිස වැඩි. මම කියන්නේ දැන් අපි අර කලින් තිබුණාටත් වැඩිය දැන් මහුම් වලට ඉගෙන ගන්න ඒ ගැන කැමැත්තක් දක්වන ඒ ගැන යොමු වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ඒතකොට දැන් මේ වගේ මේ මහුම් ශාස්ත්‍රයට යොමු වෙන්නට සිටින අයට ඔබතුමිය දැන් ප්‍රවීණ ගුරුවරයා මතන වසර කීයක්ද? 28කට වැඩි වසර 28කටත් වඩා අධික කාලයක් තිස්සේ මහුම් ගුරුවරියක් වශයෙන් ලැබපු අත්දැකීම් සමග ඒ අත්දැකීම් සම්භාරයක් සමග මෙම ශාස්ත්‍රයට එකතු වෙන නවකයින්ට ඔබතුමීට මොන වගේ උපදෙස්ද දෙන්න පුළුවන්? කොහොමද අපි ඒගොල්ලන් කොහොමද මේකට යොමු වුණාන් පස්සේ කොහොමද ඒගොල්ලන්ගේ ඉදිරිය මේ මහුම් කලාවත් එක්ක යන්නේ කියන එක අපි සඳහන් කරා. මම මෙහෙම ඉස්සෙල්ලා මම මෙහෙම කියන්නම්
විශේෂයෙන්ම ගැහැණු දරුවන්ට මොන හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ අධ්‍යාපනයට අමතරව වෘත්තීමය හැකියාවක් තියෙන්නම අවශ්‍යයි. හේතුව දැන් අපි 8-5 ජොබ් එකක් කළත් යම් කිසි වැටුපකට සීමා වෙලා ජීවත් වෙන්නේ. අපි අඩු ගානේ 1,25,000ක් මාසෙකට ගත්ත කීමුකෝ ප්‍රමී. මාසේ භාගයක් යනකොට ඕක ඉවරයි. එහෙම නෙමෙයි මේ අපේ මහුම් පාඨමාලාව හරියට ප්‍රගුණ කරලා හරියට ඉගෙන ගත්තොත් ඊට එහා මට කියන්න බෑ. ඉතින් එක ඇඳුම් දැන් සාරි ජැකට් එක රුපියල් 50,000ට මාන අය ඉන්නවනේ. අනිවාර්යෙන්ම. පොඩක් YouTube වල සර්ච් කරලා බලන්න. සාරි ජැකට් එක රුපියල් 50,000 යා පැත්තට මාන කට්ටිය. ඔව් දැන් ඇඳුම් සමහර ඇඳුම් කුඩියට මහාන නැත්නම් ලොකු ගණන් අය කළා ඇඳුම් ලොකු ගණන්. ඉතින් ඒ තත්ත්වෙ ඉස්සර අපේ කාලේ වගේ නෙමෙයි සෝෂල් මීඩියා ඉස්සර තිබුණේ නැහැ. ඉතින් අපි ওই තරුණී සිරිකත නවලිය එතකොට මෙහුන් තක්සලාව දියණිය ඉතින් ඔය පත්තර වලින් තමයි අපි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. දැන් එහෙම අවශ්‍ය නැහැනේ. දැන් හුඟක් මේ සෝෂල් මීඩියා නිසා හරිම ලේසි. ළමයිට ව්‍යාපාරයක් කරන්න හරිම ලේසි. ඉතින් ඇත්තටම මං කියන්නේ එකම දේ දෙමාපියන්ට පවා තමන්ට දුවෙක් ඉන්නවා නම් අමුතුවෙන් දෑවැද්දක් හදන්න එපා. වෘත්තියක් උගන්නන්න. ඒක තමයි දෑවැද්ද. දෙන්න පුළුවන් දෑවැද්ද. මම දැන් මගේ දරුවෝ දෙන්න පවා මම ඒගොල්ලෝ A levels කළා මම පුතා බයෝ සයන්ස් කළේ දුව කොමර්ස් කළේ. ඒ වුණාට ඒගොල්ලෝ ජීවත් කම්පැනි වලවත් නෙමෙයි ජොබ් කරන්නේ. එයාලගේම දේවල් කරන්නේ. ඔව් තමයි. ඔව්. නිසා අර වැටුපකට සීමා වෙලා හිටියා නම් එක තැන ජීවිතේ. ඔව් ඒකයි. එක තැන ජීවිතේ. මේ වගේ දෙයක් ඉගෙන ගත්තොත් දැන් මගේ දුව රූපලාවන්‍ය ශාස්ත්‍රය කරන්නේ. ඉතින් ඇත්තටම ඉතින් මම ඇත්තටම ආඩම්බර වෙනවා ඒ ගැන. තමන්ගේ දෙයක් කරන්න. මම කියන්නේ ඒකයි ජොබ් එකක් කියලා බලාපොරොත්තු වෙන්න එපා. අටපාරක් යාවලට පෙළඹෙන්න එපා. හැම කෙනාටම ඒකම අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඊට වඩා හොඳ ස්ථාවරයකට හොඳ තැනකට එන්න පුළුවන්. වෘත්තීමය කියවට අපේ මහුන් ශිල්ප මම ඒක නොකිය තමයි කිව්වේ ඉතින්. මේ හරියට මේක ඉගෙන ගන්න ඒ වගේම තමයි රූපලාවන්‍ය ශාස්ත්‍රයත්. ඉතින් ඒ කෙනෙකුට ඒ දෙයක් කරන්න අදහසක් තියෙනවා නම් මහුන් ශාස්ත්‍රය ඉගෙන ගන්නම ඕනේ. අනිවාර්යෙන්ම. ඔව්. එතකොට ඒ වගේම තමයි මහුන් ශිල්පිනියකට අරක ඉගෙන ගත්තත් අපත යන්නේ නැහැ. අපත යන්නේ නැහැ. දැන් මොකද හිතෙන්නේ? දැන් මේ කතාව ඇහුවම හිතනවා නේද අපිත් මම ඉගෙන ගත්තා නම් හොඳයි කියන එක. අදහස් මම හිතන ඔබට එන්න ඇති. එහෙමනම් ඒ අදහස ආවනම් ඔන්න එහෙමනම් මම ඉගෙන ගන්න හොඳම තැනක් තමයි කාන්ති බණ්ඩාරනායක මහත්මියගේ පන්තිය මහුම් පන්තිය. ඒ වගේම හොඳ ගුරුවරියක් මහුම් ඉගෙන ගන්න ඔබට හොඳ දැනුම ලබා දෙන්න මහුම් ගුරුවරියක් පිළිබඳව සිතුවා නම් ඔන්න අපි මේ ඉදිරියේම ඉන්න කාන්ති බණ්ඩාරනායක මහත්මිය ඇගේ පාඨමාලාවන් කළොත් ඔබට කිසිම දවසක වරදින්නේ නැහැ. මොකද ඒ තරම් කැපවීමකින් යුතුව අපි දන්නවා ඒ තරම් කැපවීමකින් යුතුව මෙතුමිය තමන්ගේ සිසුවියන්ට එම දැනුම ලබා දෙනවා. පාඨමාලාවෙන් පස්සේවත් මෙතුමියට කතා කරොත් එතුමිය ඒ අයටත් උපදෙස් ලබා දෙන්නත් අමතක කරන්න ඒ තරම් නිහතමානී බවක් තියෙන ගුරුවරයෙක් තමයි කාන්ති බණ්ඩාරනායක මහත්මිය කියලා කියන්නේ. ඉතින් එහෙනම් ඔන්න අද දවසේ ඉතින් අපි කතා බහ කළා ඇගේ මේ පාඨමාලාවන් පිළිබඳව. අනිවාර්යෙන් ඔබ එකතු වෙන්න. මොකද මේ අවස්ථාව අතහැර ගන්න දෙපා. මොකද දැන් ජූනි මාසේ තමයි මේ පන්ති ආරම්භ වෙන්නේ. අනිවාර්යෙන් දැන් ඔබේ පළාත් වලට එන බවත් අය සඳහන් කළා. ඒ පළාත් කීපය තුල අනිවාර්යෙන් ඔබේ ඒ දුරකථන අංකයට කතා කරලා ඔබේ පාඨමාලාවන්ට සහභාගී වෙන්නට ඒ දින ලබා ගන්න. මේ දැන් අපි හිතමු ගම්පහ නැදම් මහරගම ඒ අයම නෙමෙයි. මම කොට්ටාවට එනවා ගිනිගත්ත හේනේ හින්දල්ලා. ගිනිගනුත් එනවා. ගිනිගත්ත එන මත රත්නපුරේ පැත්තේ ඉඳලා. ඉතින් මාත් පුදුමුණයි මෙච්චර දුරක් මේ ළමයා ඉන්නේ කියලා. ඒතකොට තව ළමෙක් එනවා මම හිතේ පොළොන්නරුවට එහා දුඹුලාගල. එතකොට එයා කලින් දවසේ ඇවිල්ලා මේ ගේ එයාලගේ නෑ හිතවතුගේ ගේක නැවතිලා ක්ලාස් එකට ඇවිල්ලා එහෙම බස් එකට නගිනවා නැවත යනවා. ඒ තරම් උනන්දුව. ඉතින් ඒකට හේතුව තමයි මාසික වැටුමකට සීමා නොවි. මාසයෙන් ගන්න වැටුප එක දවසින් ගන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ මහුන් ශිල්පය ගැන තියෙන වටිනාකම දන්න නිසා තමයි මේ අය මේ විදිහට මම ඒ ගැන විශේෂයෙන්ම මතක් කරේ. ඉතින් ජීවිතේ ජය ගන්න නම් හැඩටම අහන්න, හරියටම අහන්න, හරි දේ ඉගෙන ගන්න එන්න මගේ ක්ලාස් එකට. අන්න හරි. ඔන්න ඇය දැන් ඔන්න ආරාධනා කළා එන්න මගේ ක්ලාස් එකට. මගේ නෙමෙයි එන්න ඇගේ ක්ලාස් එකට. එන්න දැන් ඉතින් ඔන්න ඔබ දැන් ගොඩක් දැනුවත් වුණා එතුමියගේ පාඨමාලාවන් පිළිබඳව. ඉතින් එහෙමනම් අද දවසේ ඉතින් අපි සමග එකතු වෙලා මහුන් තක්සලාවේ මැදිරියට ඇවිල්ලා ඇගේ පාඨමාලාවන් පිළිබඳව ඔබට මේ දැනුම ලබා දුන්නේ ඇගේ පාඨමාලාවන්ට ඔබ සහභාගී කරගෙන ඔබට ඒ දැනුම ඉතා හොඳින් ලබා දීමේ අරමුණ ඇතුව. ඉතින් අර දවසේ මහුන් තක්සලාවට ඇවිල්ලා ඔබතුමිය මේ
දැනුම ලබා දුන්නාට අපේ දැන් මෙහොන් තක්සලා වැඩි පිරිසක් ඉන්න. ඒ අයත් මම හිතන්නේ මේ මෙහොන් තක්සලාව බලනවා. ඔන්න ඔබටත් හිතනවා නම් මම පන්තියකට හොඳ පන්තියක් කොහෙද යන්නේ කියලා ඔන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද දවසේ අපි සමග එකතුලා මේ දැනුම බෙදා හදා දුන් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි තවත් දවසක අයත් සමග හමු වෙමු. සමහර විට ඒකේ පාඨමාලාවෙන් පස්සේ අය නැවතත් මෙහොන් තක්සලාවට ගොඩ වෙන්නට පුළුවන්. ඔබට තවත් දේවල් කියන්නට. ඉතින් එහෙමනම් අද අපිත් එකතු වුණාට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. එහෙමනම් අදට අපි සමු ගන්නවා. අයිබෝවන්. අයිබෝවන්. අයිබෝවන්.